සමගි ජනබලවේගයේ නායකත්වයේ සහ මඟ පෙන්වීම යටතේ එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධ දේශපාලන වැඩසටහනක් තියත් කිරීමේ යෝජනාවක් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමාත්‍රිකව අනුමත කර තිබෙනවා. තීරණය නිවේදනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ පොදු ප්‍රතිපත්ති රාමුවක් මත එක්ව කටයුතු කිරීම සඳහා සජ්ජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ කළමනාකරණ කමිටුව යන දෙකම සාමූහික එකඟතාවයකට පැමිණ ඇති බවයි. මෙම වැඩසටහන මගින් රටට සහ රටේ ජනතාවට බලපාන ගැටලු ප්‍රායෝගිකව ප්‍රජාතන්ත්‍රවාදීව සහ ප්‍රගතිශීලී විසඳුම් ලබා දීම අරමුණු කරන අතරම දෙපාර්ශ්වයටම අදාළ අන්‍යෝන්‍ය රඳවා ගැනීම සහතික කරන බව ඔහු සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය පළමු වරට ඓතිහාසික තීරණයක් ගෙන ඇති බව සජිප මහලේකම් රංජිත් මද්ව බණ්ඩාරද සඳහන් කළා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා ලෙස දිගටම කටයුතු කරන බවත් නායකත්වයේ සම්බන්ධයෙන් කිසිදු ආරවුලක් නොමැති බවත් ඔහු පැහැදිලි කළේය. මෙම එක්සත් දේශපාලන ගමනට සජිප පක්ෂයේ බිම්මට්ටමේ සමාජිකින් ඔවුන්ගේ ආශිර්වාදය සහ සහයෝගය ප්‍රකාශ කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.